දියවැඩියාව හැදුණු ගමන් රෝහලෙන් දෙන පළවෙනි උපදේශය මොකද්ද? අර කියනව නේද තුවාල නම් කරගන්න එපා කියලා. නේ පරිස්සම් වෙන්න කියලා කියනවනේ. කොච්චර පරිස්සම් වුණත් කාලයක් දියවැඩියාව තියනකොට කකුල් කළු වෙනවනේ. එතකොට කට්ටියම කකුල් දිහා බලනවා. මං කියන්නේ මේක මේ කියන්නේම නෑ හාන්දුරුවන්ගේ මුස්පෙන්තුකම කියලා හොඳ. මෙහෙම වෙනවනේ නේ කියන්නේ රෝගී ලක්ෂණ එහෙමනේ. මම දැකලා තියෙනවා බෙහෙත් ගන්න ගිහපුවාම අර ෆොටෝ එහෙම ගහලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා නම් වෛද්‍යවරුන්ට පෙන්වන්න කියලා. අර හැම මැරෙනවා වගේ එකක් එනවා මම දන්නේ නෑ ඒක ගැන. නමුත් මේ තත්ත්වයටපත් වුණාම අපි ටිකක් පරිස්සම්. අර නේ සරෙප්පු දාගෙන ඉන්නව නිතර. අර වෙනදා තිබ්බ මානසික නිදහස තියනවද? නෑ. වෙනදා තිබ්බ හිතේ සැනසීම තියනවද? අපි හිතමුකෝ දැන් හොඳට අරක්කු බොන කෙනෙක් කියමුකෝ. අර දියවැඩියාව හැදෙන්න කලින් නේ චිල් එකේ බොනවනේ. ඒ කියන්නේ හරි සතුටින් හිතේ නිදහසෙන් බොනවනේ. දියවැඩියාව හැදුනට පස්සේ අර තියෙන ඇබ්බැහිය නවත්ත ගන්න බෑ. නමුත් හැදුනත් මොනා කියලාද බොන්නේ? අපූර්වට කියන්නේ මැරලා යන ටිකට් නේ කියලා. මං උපදෙස් දෙන්න ගිහිල්ලා අහගත්තා මේ කියන්නේ හොඳ. අපූර්වට කියනවා කොහොමත් මැරෙනවලු. ඒ කොහොමත් මැරෙන එක නෙමේ හපංක මෙන්න මේ විදිහට මැරෙන්න ගත්තාම තමයි තේරෙන්නේ. ඔය ඉතින් කත පුරුදු නවත්ත ගන්න ඕනේ. ඊට පස්සේ මානසිකව ව්‍යාධියටපත් වෙනවා මානසිකව විඳවන්න පටන් ගන්නවා. ඔන්න ක්‍රමක්‍රමයෙන් කාලය ගෙවෑමෙන් යනකොට අපි හිතමු මම මේ කරුණු හතම දැකලා තියෙනවා. අපේ ඇති වෙනවා පින්නතුන් යටිපතුලේ බොහොම පුංචි තුවාලයක්. බොහොම පොඩි තුවාලයක් හැදෙනවා. දැන් අපිට පුළුවන් දර අද ආවා වගේ ඇවිදගෙන එන්න පුළුවන්. ඇවිදගෙන එන්න බෑ. ගෙදරක සද්දයක් බද්දයක් ඇහුනහම ගෙදරක හෝ වේවා අපි ඉන්න තැන හෝ වේවා සාමාන්‍යයෙන් ඉස්සරළම අර ගෙදර ප්‍රධානියා එක්ක තාත්තා එක්ක අම්මා නේද බලන්නේ මොකක්ද ඒ සද්ද කියලා. දැන් අපිට පුළුවන්ද අපේ කකුල බැඳලා තියෙනකොට අර විදිහට නැගිටලා යන්න? අපිට යන්න බෑ. අපිට අපහසුයි. මානසිකව වැටෙන්න ගන්නවා පින්නතුනේ. ව්‍යාධිය ඇති වෙනවා මානසිකව රෝගී වෙනවා. එතකොට කෝදැන් අර තිබ්බ සල්ලි කෝදැන් අර තිබ්බ හිටිය දරුවෝ කෝ හිටිය ස්වාමියා කෝ හිටිය යාළු මේ එකින් එකට හිතන්න ඕනේ. මම මේ දේශනා කරන්නේ කාට වෙන දේවල්ද? පින්නතුනි මේ ඇට කටු ගොඩක් තියෙන ඇට මිදුළු ලේ මස් නහර මේ සේරම පැක් කරලා හමක්කින් පැක් කරලා තියෙන 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන මේ කරජකය මේ මාංශකය නඩත්තු කරන අපි පින්නතුනි මේවා ගැන අනවබෝධයෙන් කරගන්න පව් ගොඩවල් මේවා ගැන අනවබෝධයෙන් කරගන්න අකුසල් ඊළඟ අධීරයේදී අපිට සිද්ධ වෙනවා. මම අර පිරිත් කියන්න ගියපු තාත්තගේ එතුමා පත් වෙලා හිටිය 4 වෙනි අවස්ථාවට වාගේ පින්නතුනි කකුල් දෙකම කපලා දාලා තිබ්බේ. කකුල් දෙකම කපලා දාලා. හොඳට සල්ලි තියනවා දූ දරුවෝ සලකනවා බලනවා ගැටලුවක් නැහැ.
පින්නතුනේ අර මුත්‍රා බටයක් දාන එකේ ඉඳන් මං කියන්නේ මේ ඇඟ ලෙඩ වුණාට පස්සේ පුදුම විදිහට මානසිකව විඳවනවා. එතකොට සැනසෙන්න කිසි දෙයක් නැහැ පින්නතුනේ. හොද්දට තේරුම් ගන්න ඕන මම මේ කියන්නේ. සැනසෙන්න මේ ලෝකේ අපි හොඳයි කියලා කියපු අපි කැමති කියලා භෞතිකයේ තුල නඩත්තු කරමු. බුදුන් වහන්සේ උගන්වන්නේ නේ අර පුත්තාමත්ති ධනම්මත්ති අහලත් ඇති ඕනතරම් ඕවා. ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති. ගොඩක් දෙනෙකුට තියෙන ජීවත් වෙලා ඉන්නකොට මානසික ව්‍යාධීන් ඇති වෙන්නේ අර මන් දේශනා කරේ අනෙකාගේ වෙනස් වීම මතනේ. ඒක නෙමෙයි පින්නතුනි ප්‍රශ්නේ. ඒක නෙමෙයි ගැටලුව. මොකද්ද ගැටලුව? ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට අපි නැති වුණාම. ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට මොකවත් කර කියා ගන්න බැරි වුණාම. ඕන තරම් ලෙඩුන්ට පිරිත් කියලා තියෙනවා පින්නතුනි. ඒ ඇත්තෝ මේවා කියලා දෙනවා. අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති වෙනවා. නැති වෙන්නේ නැද්ද? කවුද දන්නේ? දැන් මම මේ ධර්මාසනයේට හොඳට හිටගෙන ආවන්නේ. කවුද දන්නේ පින්නතුනි මේකෙන් කොහොම බහින්න වෙයිද කියලා? කවුද දන්නේ ආපු අපිට හිතපු විදිහට යන්න වෙයිද නොයා ඉන්න වෙයිද කියලා? එක තප්පරයට මිස් වෙන ජීවිත මේවා. එක වචනයකින් වෙනස් වෙන ජීවිත. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපේ මම ඉගෙන ගන්න පිරිවෙනේ අපි හරි පොඩි එතකොට කොඩි කණු හිටවන්න ගියා පෙරහැරට පිරිවනේ ළමයි. එක ළමේ කොඩි කණුව උස්සලා එක පාරයි අර පොළොවට ඇන්නේ. ඒ දරුවා වැටුණා. මේ අපි බොහොම පුංචි අපේ ඇස් ඉස්සරහ අරනේ වෙවුලලා ගහිලා මැරිලා ගියා. අර මොකද්ද ෆිට් එක හැදෙනවා කියලා කියන්නේ. ඕක හැදුනා කවදාවත් නැති heart attack එකක් ඇවිල්ලා ඒක හැදෙනකොට. හරි අස්තීර